අයිවන් අපි අද කතා කරන්න යන්නේ ඩිස්කව 125 බයික් එක ගැන. ගොඩක් කට්ටිය ඉල්ලලා තිබිච්ච රිවිව් එකක් මේ වගේ. මේක මගේ මේ channel එකෙන් දාන පළවෙනි රිවිව් එක. ඒ වගේම අපි මේකේ කවදාවත් කවුරුවත් නොකරපු ආකාරයට සුපිරිම රිවිව් එකක් කරනවා. හැම දෙයක්ම මේකේ තියෙන වාසි මොකද්ද, අවාසි මොකද්ද, මේ අලුත් බයික් එකේ ෆීචර්ස් මොකද්ද, ඒ වගේම අපි මේකේ මිල ගණන් කොහොමද, ෆිනෑන්ස් එකක් දාලා කොහොමද ගන්නෙ, මොකද්ද මේකේ මේ ගෙවන ගානට වටිනවද, ඒ වගේම මේකේ පෙට්‍රල් ලීටර එකකට කොච්චර කිලෝමීටර් ගණන් ඇත්තටම වැඩ කරනවද, අපි ඒ ඔක්කොම මේකේ අඩුවක් නැතුව කතා කරනවා. ඔයගොල්ලෝ මුල ඉඳන්ම අනිවාර්යයෙන්ම ගන්න ඉන්නවනම් මේක මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. හරිනේ. අපි එහෙනම් වැඩි එඩිට් කරන්නේ නැතුව full වීඩියෝ එක මෙහෙම දාන්න. බලමු මොකද්ද මේ බයික් එකේ තියෙන වැදගත්කම්, අවාසි, අර මං කියපු කලින් හැමදේම අපි දැන් කතා කරමු. ඉතින් මේකේ එන්ජින් එක පැත්තට ආවොත් එන්ජින් එක පැත්තේ තියෙන්නේ මේකේ බලුත් තියෙන 124.5 cc 4 stroke single එයා කූලර් එන්ජින් එක. හරිනේ. එහෙන් එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඒ වගේ මේකේ ඩබල් ප්ලග් තියෙනවා. ඒ ඩබල් ප්ලග් එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඩබල් ප්ලග් එකකින් බලාපොරොත්තු වෙන්නේ මේකේ එන්ජින් එකේ පෙට්‍රල් දහනය අවම කරලා උපරිම දුරක් අපිට යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේකේ බජාජ් එකෙන් කියන හැටි නම් ලීටරයට පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 65 74 කරනවා කියලා තමයි කියන්නේ. නමුත් ඉතින් ඇත්තටම අනිවාර්යෙන් ඉතින් 60කට වැඩිය නම් ගන්නවා. 60 65 අතර මට දැනුණු විදිහට නම් මේක තෙල් කරනවා. හරිනේ. ඊළඟට මේකේ 11යි නිව්ටන් මීටර් 11ක ටෝක් එකක් ජෙනරේට් කරන විශේෂත්වය තමයි මේක RPM මීටරේ 5500 දී වගේ ඒ උපරිම ටෝක් එක අපිට ගන්න පුළුවන්. ඒකේ වැදගත්කම තමයි ඔයගොල්ලන්ට කඳුකර ප්‍රදේශයක වගේ නගරබඩ ප්‍රදේශයක වගේ කිසිම ගැටලුවක් නැතුව ලස්සනට ගමන යන්න පුළුවන්. හරිනේ. ඒක හොඳ ෆීචර්ස් එකක්. ඒ වගේම මේකේ තව ෆීචර්ස් එකක් තමයි දැන් RPM 5500 දී මම කියන උපරිම ටෝක් එක ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒකේ තව තියෙන වාසියක් තමයි ගියර් මාරු ගන්න අඩු කරලා අපිට ඒ ගමනේ යන්න පුළුවන් ඕන මාර්ගයක. හරිනේ. ඊළඟට අපි ඉස්සරහ බැලුවොත් LED light panel එකක් තියෙනවා. මම යතුරත් දාලා පෙන්නන්න. යතුර on කරාම මේකේ තියෙන හැමතිස්සෙම on එකේ තමයි තියෙන්නේ. දෙපැත්තේ තියෙන LED සුදු පාට light ටික. ඒක අර සමහර කට්ටිය යනවා off කරන්නයි කියලා. ඒක off කරන්න හොඳ නැහැ ඇත්තටම. මේක අර වැඩියත්ම දීලා තියෙනවා. දැන් එන බයික් වල බැටරි වැඩි කරන්ට් එකක් ජෙනරේට් කරන නිසා ඒ කරන්ට් එක පිට දාන ක්‍රමයක් ලෙස තමයි මේක දීලා තියෙන නිසා ඔක ඔෆ් කරන්න යන බවක තියෙන්නේ නේද? කොහොම ලස්සනයි. ඒ දවල් කාලේ වුණත් රාත්‍රී කාලේ වුණත් අඳුර ගන්න පහසුයි. දවල් කාලේ විශේෂයෙන්ම අඳුර ගන්න පහසුයි. හරිනේ. ඉතින් අර පෙනුම නම් මහා ලොකු වෙනසක් වෙලා නැහැ. ඩිස්කවර් කියන්නේ ඉතින් පරණ මොඩල් එක 2005 තමයි ලංකාවට ආවේ. ඒත් ආවේ 125 බයික් එක මගේ මතක හැටියට මේකේ මොකක් හරි වැරද්දක් තියෙන පහළේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම මේක ඊවස ඔයගොල්ලන්ට මතකයි 125 පස්ස ආවා. 100 ආවා ඩිස්කවර් 110 ආවා. ඊට පස්සේ ආයි 135 එක ආවා. ඊළඟට 150 ආවා. 150න් පස්සේ ආයි වුණ 2023 තමයි මේ මොඩල් එක ආවේ. ඩිස්කවර් 125 නැත්නම් 125 බයික් එක. මේකේ තව වාසියක් තමයි මෙන්න ගියර් පද්ධතිය බැලුවොත් මෙතන ගියර් දාන්න හැටිත් ඉන්ඩිකේට් කරලා තියෙනවා. ගියර් පහක් තියෙනවා. පේනවනේ? ගියර් පහක් තියෙනවා. මේ ගියර් පහෙන් තියෙන්නේ අර FZ එකේ version එකට වගේ තමයි ගහලා තියෙන්නේ. ෆස්ට් එක ඉස්සරහට ඊළඟ එක පස්සට මේ ගියර් දාන්න හැටි කියලා දීලා තියෙනවා. ඊළඟට අපි මීටර් බෝඩ් එකට ගියොත් මේක අර ඉස්සර තිබ්බ කටු මීටර් නෙමෙයි දැන් ඉන්නේ. හරි RPM මීටර් විතරයි මෙහෙම තියෙන්නේ. අනිත් එක ඩිජිටල් පැත්තක් ඇවිල්ලා තියෙනවා. මේකේ වැදගත්කම තමයි මේක අපිට ගියර් එක ඉන්ඩිකේට් කරනවා. නැති යන ගියර් එක ආධුනිකව පදින කෙනෙක්ට උනත් මේ යන ගියර් එක මොකක්ද කියලා දැනගන්න පුළුවන්. වගේ මෙතන ඉතින් තෙල් තියෙන ප්‍රමාණය පෙන්නනවා. වේගය බලා ගන්න පුළුවන්. මෙතන මේ රීසෙට් කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එකේ බුවට පස්සේ අපිට අර මේ දාගන්න පුළුවන් අපි කොච්චර දුරක් යනවද කියලා ගණනය කරගන්න පුළුවන් තියෙන ට්‍රිප් මීටර් එක වැටෙනවා. හරිනේ. ආයික සැරයක් එපුවට පස්සේ ටික වෙලා කොබන් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි නැවත කලින් මීටර එකටම එනවා. ඔඩෝමීටර් එකටම එනවා. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් බැලුවොත් නිව්ටන් එකේ දින්නේ. ඊට පස්සේ මෙතනින් බැටරි, ඊළඟට මෙතනින් සිග්නල් ලයිට් එක. සිග්නල් ලයිට් වැඩ ඔක්කොම. ඊළඟට මෙතනින් ෆුල් එක. ඒ වගේ මෙතන මේ පැත්ත බැලුවොත් මොන සයිඩ් කණ්ණාඩි එන්නේ නැත් ඔන්න ඔය විදියට. ඊළඟට මෙන්න හෝන් එක. ඊට පස්සේ මෙන්න මේ ඉතින් දානවා සිග්නල් ලයිට්, ඩිම් ෆුල් එක, මෙතන පාස් එක, හෙඩ් ලයිට් එක, පොලිස් ලෑම්ප් එක කියලා කියන්නේ. ඒක ඊට පස්සේ මේකෙන් ලයිට් දා ගන්න පුළුවන්. මේක සෙලි ස්ටාර්ට්. බලු සෙලි ස්ටාර්ට් කොහොමද කියලා ඔන්න සද්දෙත් ඔන්න මම දාලා පෙන්නන්න. මුල් ඉතින් කිලෝමීටර් තාම මේක වැදලා තියෙන්නේ 64යි.
මුල් කිලෝමීටර් 500 යනකම් කියන්නේ බජාජ් එකෙන් RPM එක 44 සීමාව තියා 4000 ලෙවල් එකේ සීමාව තියාගෙන පදින්නේ කියලා. කියන මෙන්න මේ හරියට වගේ එන්න ඕන කටු. 4 සීමාවට ඔන්න ඔය හරිය තියාගෙන පදින්නේ කියලා තමයි කියන්නේ. පැටි කිලෝමීටර් 40ත් 50ත් අතර තමයි පදින්නේ කියන්නේ. ඔන්න තමයි ඉතින් සද්දේ. ඔක තමයි සවුන්ඩ් එක. මේක ඉතින් මේ බ්‍රේක් ලයිට් එක තොන්න එකේ තියෙන්නේ. බ්‍රේක් පැක් වල පස්සේ ඉතින් තව මේක එකක් තියෙනවා. ඒ පැක් වල පස්සේ තව එළිය. හරිද? නෝදා 125 ලාංඡනේ අර ඉස්සර වගේ ඉස්සර නම් ආයේ මං හිතන්නේ ස්ටිකරේ දැන් නැති මේ බැජ් එකක් තමයි එන්නේ. ඩිස්කවර් කියන එකත් එහෙමයි බැජ් එකක් එන්නේ. ටැංකිය ගැන කතා කරොත් ටැංකියේ ලීටර් 8ක කැපැසිටි එකක් තියෙන ටැංකියක් තමයි එන්නේ. ඒ වගේ මේ සීට් එක ගැන කතා කරොත් සීට් එක අර දුර ගමනක් යන උන කම්ෆර්ටබල් විදිහට අපිට හදලා තියෙනවා. ඒ වගේම මේකේ තව දෙයක් කතා කරන්න පුළුවන්. ඒක ඔෆ් කරමු. මේකේ මේ අර එකපාර බ්‍රේක් ගහුවට පස්සේ අර පිටිපස්සින් ඉන්න පිළියන් ලිස්සලේම වළක්වන්න තමයි මෙන්න මේ ස්ටයිල් එක උදලා තියෙන්නේ. හරි. මේක මම පැදලා බැලුවා දුර ගමනක් වුණත් යන්න පුළුවන් කියලා දැනෙන පොඩ්ඩක්. තාම ඉතින් හරියටම පැද්දෙන කිලෝමීටර් 50 100ක් පැදලා තවන බලන්න. ඊළඟට මේ ඔන්න ඇලෝ වීල් එකේ ඉන්නත් ඔහමයි ඉතින් පරණ සිස්ටම් එකම තමයි තාම. හරි. ඊළඟට බැලුවොත් මොකද්ද මේ කතා කරන්න තියෙන්නේ? මේකේ විශේෂත්වය තව තමයි මේකේ අර ටයර් එන්නේ මොකද්ද? පොඩ්ඩක් මඩ පාරක් ගහලා තියෙන්නේ. ටයර් එන්නේ ටියුබ්ලස් ටයර්. ටියුබ්ලස් ටයර් තමයි මේකේ ඉන්නේ. හරිනේ. ඒක තියෙන වාසියක් තමයි දැන් ඔයගොල්ලන්ට පැච් එකක් ගියත් එකපාරටම ඉතින් හුලන් යන්නේ නැහැ. මේක හුලන් යන පොඩ්ඩක් ඇදගෙන යන්න පුළුවන්. ඒ වගේම අර එකපාරට තිරින්ගේ දුවත් වැස්ස සහිත මාර්ගවල එහෙම යනකොට බ්‍රේක් ගැහුවොත් ඉතින් වැටෙන්නේ නැහැ. ලීසින් වැටෙන්නේ නැහැ. ඒ වගේම තව බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරද්දී ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් තියෙන්නේ. පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් තියෙන්නේ. ඒ වගේම මේ ෂොක් බැලුවොත් නයිට්‍රජන් ෂොක් ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකේ මොන්තර අර ගෑස් වෙන ප්‍රමාණය අවම කරලා තියෙනවා. හරිනේ. ඊළඟට සේෆ්ටි පැත්ත බැලුවොත් අර කීබෝඩ් එක තමයි තියෙන්නේ. තව මෙතන මේක අහලා තියෙන මෙතන ඇන්ටි ස්කින් බ්‍රේකින්. අන්න ඒක මාර ෆීචර්ස් එකක්. ඒ කියන්නේ මේකේ තියෙන දේ තමයි. ඔය හිතන්නකෝ 70ට 80ට ගිහිල්ලා එකපාරට බ්‍රේක් පාරක් ගන්නවා. මේ බ්‍රේක් පාරක් ගහනකොට පස් බ්‍රේක් වගේ ගැහුවොත් දැන් හිතන්නකෝ CT 100 එක ගිහිල්ලා බ්‍රේක් පාරක් ගන්නවා. ඒකේ මේ සිස්ටම් එක නැහැනේ. එතකොට පස් බ්‍රේක් විතරක් ගැහුවට පස්සේ පස්සල ඉස්සලා ගිහිල්ලා වැටෙන්න පුළුවන්. නේ? මේකේ තියෙන පාසිය තමයි මේ ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් එකේ මේ පස්සේ බ්‍රේක් අල්ලනවත් එක්කම ඒකට සමාන්තරව මේ ඉස්සරහා බ්‍රේකුත් මේ පේන හැම මේ පස්සට දාලා මේ ඉස්සරහා බ්‍රේකුත් සමාන්තරව පේනවද? ඔන්න මම ආයෙව සමාන්තරව වැඩ කරනවා. මේක සමාන්තරව වැඩ කරලා බයික් එක ගානට නූලට නවතිනවා. ඒ වගේ මේකේ ගියර් සෙට් එක බැලුවොත් තියෙන ස්මූත් ගියර් සෙට් එක. හරිද? මේ බයික් එක බරයි. බයික් එක සම්පූර්ණ බර මම කිව්ව කිලෝග්‍රෑම් 1cc5කට කිට්ටු වෙන 144.5 කියන හැටියට තමයි තියෙන්නේ. නිසා මේක අර බර අල්ලලා පදින්න පුළුවන් බයික් එකක්. ඉතින් මේ බරෙත් එක්ක මේ ෆීචර්ස් එක මේ ගානට තෙල් වැඩ කරනවා කියන එක ඉතින් ලොකු වාසියක්. හරිනේ. ඊළඟට මේකේ දැන් ඩිස්කවර් කිව්වහම ගත්තාම මේක අර සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් ඉතින් ඒ කාලේ දැම්ම අද වෙනකම් බහින්නේ නැහැ. හරිනේ. ඒ නිසා ඒකත් ලොකු වාසියක් ඔයාලට ඉතින් මේක හැමදාම ගන්න පදින්න නෙවෙයි මිනිස්සු ගන්න නේ. ඒ නිසා තව එකක් තමයි මේකේ තියෙන මීටර් පැනල් එක ගත්තොත් මම කිව්වා වගේ ඩිජිටල් මීටර් එකක් ඉන්නවා. ඒ ටික තමයි ඉතින් කතා කරන් තියෙන්නේ. මොකක් හරි මට අමතක වුණා නම් ඒක දාන්න අනිත් කට්ටියටත් බලා ගන්න. ඉතින් ගන්නකොට මම හිතන්නේ මේක බජාජ් එකෙන් බජාජ් අර ඩේවිඩ් පීස්ලාට ස්පොන්සර් කරන්න ඒ කට්ටියට ලීසින් කම්පැනියට තියෙන ඇසට් ලයින් ලීසින් ඊට වැඩිය හොඳ ලීසින් කම්පැනි ඕන තරම් තියෙනවා. තමන්ට ඕන එක ඉතින් තමන් තෝරලා ගන්න. ඒ වගේම ඉන්ෂුරන්ස් එක දාද්දි ඒ කට්ටිය දාන ඉන්ෂුරන්ස් එක නේ තමන්ට හොඳ ප්‍රතිලාභයක් ගන්න ගියා නැත්නම් ඔගේ වන්දියක් ගන්න ගියාට පස්සේ අර මේව හැමදේම හොයන්න වෙනවා. නිසා තමන් කැමති එක දාගන්න. ඒ කට්ටිය කියනකොට මේක හොඳයි අරක හොඳයි කියන්න එපා. හැම ඉන්ෂුරන්ස් කම්පැනියටම ගෝල් එකක් දීලා අහගන්න. මේ දැන් නම් වෙනදපුර ප්‍රයිස් එක කියන්නේ 7,30,000 ඩිස්කවුන්ට් එකත් එක්ක 6,91,500යි දැන් නම් යන මිල. හරිනේ. පොඩි දුක හිතෙන කතාවක් කියන්න මේක 2018 ආවේ 125 බයික් එකේ මේච්චර ෆීචර්ස් නැහැ. ඒ වුණාට ඉතින් සාමාන්‍ය මිලාවේ ලක්ෂ 2,92,000යි. ලක්ෂ 3ක් කියමු. අද වෙනකොට ලක්ෂ 4කින් මිල ගිහිල්ලා තියෙනවා. 6,91,500යි. හරිනේ. මොනෝ තමයි කියන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට අර 7,30,000 කිව්වට පස්සේ 40,000ක ඩිස්කවුන්ට් එකක් දාලා 6,91,500කට මේක කෑෂ් ප්‍රයිස් එකක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වටිනවා නම් ගන්න. ඔය ටික තමයි තියෙන ෆීචර්ස්. කතා කරන්න බැරි දෙයක් තිබ්බනම් මේ ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. හරි ජය වේවා.